මගේ දුවට යාගේ උපන්දිනේට ඕන දේ ලැබුණා. ඒ නිසා යා කීන්තියෙන් කෑ ගැහුවා. ක්‍රිස්ටල් මාළු වලට ඇබ්බැහි වෙලා හිටියා. ඒ නිසා මම යාව මින් මැදුරට එක්කගෙන ගියා. නමුත් මාළුන්ට ටැංකි වල තියෙන ඉඩ අඩුයි කියලා දැක්කම එයාගේ හිනාව මැකිලා ගියා. මම ඇහුවා මොකද්ද වැරද්ද කියලා. එයා උත්තර දුන්නා. මාළුවෝ හිරේ ඉන්නේ තාත්තේ. ඔයාට හිරේ සතුටින් ඉන්න බෑ. ඇය රවුම් වල පිහිනන මෝරෙකු සිටින ටැංකියක් ළඟට ගිහින් කිව්වා මෝරුන් ආතතියෙන් හා වේදනාවෙන් සිටින විට රවුම් වල පිහිනනවා තාත්තේ කියලා. අපි යමක් කළ යුතුයි. ඇය සේවකයෙකු වෙත ගොස් ටැංකිය දෙසට ඇඟිල්ල දිගු කළා. ඒ මෝරා තුවාල වෙලා. නමුත් ඔහු යන්තම් ඇය දෙස බලා පිළිතුරු දුන්නා. මෝරා හොඳින් ඉන්නවා. එයා හොඳින් නැහැ. ක්‍රිස්ටල් කිව්වා. වචනාර්ථයෙන් ටැංකිය ඉදිරිපිට වාඩි වුණා. කවුරු හරි යාට උදව් කරනකම් මම යන්නේ නැහැ. මම යාව නැගිටවන්න උත්සාහ කළා. නමුත් ඊට පස්සේ දෙවනි ළමයෙක් එතනට ඇවිත් ක්‍රිස්ටල්ගෙන් ඇහුවා අය මොකද කරන්න කියලා. ඇය ඔහුට කිව්වා. ඔහු ක්‍රිස්ටල් ළඟින් වාඩි වුණා. මම බැලුවා මෝරාගේ නාසය අමුවෙන් සීරලා වීදුරු අතුල්ලලා ලේ ගලනවා දැක්කා. මොකද යාට තිබුණු ඉඩමදි නිසා. මොකද කරන්න ඕන කියන මට තේරුනේ නැහැ. සේවකයා කලමනාකරුට කතා කළා. නමුත් ඔහු එනකොට තවත් ළමයි දෙන්නෙක් වාඩි වෙලා හිටියා. ක්‍රිස්ටල් හයියෙන් කිව්වා මේ මෝරාගේ නාසයෙන් ලේ ගලනවා. කවුරුත් ගණන් ගන්නේ නැහැ. හැමෝම හැරි බැලුවා. කලමනාකරු ආරක්ෂක නිලධාරියාට කතා කළා. නමුත් ඔවුන්ට කිසිවක් කළ නොහැකි වුණේ ක්‍රිස්ටල් චලනය වෙන්නේ නැති නිසා. සහ සතුන් ගැන සැලකිලිමත් වීම නිසා අවුරුදු 8ක ළමයින්ව ශාරීරිකව ඇදගෙන යන එක භයානක පෙනුමක් තිබුණු නිසා. නාවික පශු වෛද්‍යවරයෙකුට කතා කළා. මගේ දුව මට hina වුණා. අපි මෝරා බේර ගන්නවා තාත්තේ. නාවික පශු වෛද්‍යවරයා පැමිණි විට කලමනාකරු හයියෙන් කිව්වා මේ ළමයින්ට මෝරා හොඳින් ඉන්නවා කියන්න කියලා. නමුත් පශු වෛද්‍යවරයා ඔහුගේ ලේ ගලන නාසය දෙස බලා පිළිතුරු දුන්නා. ගැහැණු ළමයි හරි. මේක සතුන් අනතුරේ හෙලීමක්. මෝරා මාරු කළ යුතුයි. නැත්නම් මම මේ පහසුකම වාර්තා කරනවා. කලමනාකරුගේ මුහුණ රතු වුණා. මගේ දුව සිනාසෙමින් අනෙක් ළමයින්ට හයියෙන් කතා කළා. ඒ සවස මම මින් මැදුර නැවැත්වීමේ ස්ථානයේ වාඩි වී ප්‍රවාහන ටැංකියකට මෝරා පටවාගෙන යන ආකාරය බලා සිටියේදී ක්‍රිස්ටල් ඒ දෙසට අතවනමින් සිටීමි.